ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ සෙනුවර්ස් YouTube channel එකට. ඉතින් මේ මගේ YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක වගේම මම මේ channel එකෙන් කියන බලාපොරොත්තු වෙනවා ඔයාලට විතර. ඉතාමත් වැදගත් ආකාරයේ මුදල් හොයාගන්න ආකාරය පිළිබඳව ඒ කියන අලුතින් රිලීස් වෙන application, website හැමදේම ගැන හොඳ online අවකාශයක්. online අවකාශයක් පිළිබඳව මම මේ channel එකෙන් ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ බොහෝ විට මේ ලංකාවේ මිනිසුන් දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ ලංකාවේ මිනිස්සු බොහෝ අවස්ථාවල සෑහෙන විදිහට පෙළඹෙනවා ඉක්මනින් මුදල් හොයාගන්න මේ ඔන්ලයින් මාර්ගයන් හරහා ඉතා ඉක්මනින් මුදල් හොයාගන්න. ඉතින් මේ වගේ මමත් මේ මුදල් හොයාගන්න උත්සාහ කරනකොට තමයි මට මෙන්න මේ කියන ස්මාර්ට් ටූල් කියන ඇප්ලිකේෂන් එක හම්බුනේ. ඇත්තටම කියනවා නම් මේ ස්මාර්ට් ටූල් කියන ඇප්ලිකේෂන් එක පිළිබඳව YouTube එකේ ගොඩාක් රිවිව්ස් කරලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ හොඳට බලන්නේ රිවිව්ස් කරලා තියෙන්නේ ස්මාර්ට් ටූල් ශ්‍රී ලංකා කියලා YouTube channel එකේ. මම මේක මේ නම් විසින්ම සඳහන් කරන්න ඇත්තටම මේක ගොඩාක් වංචාකාර මුතුකාංගයක් නිසා. මේක හරහා වෙන සිද්ධිය ගැන කතා කරන්න ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම ඔබට ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා මට ගොඩක් සහයෝගයක් ලබා දෙන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. මොකද දන්නවද ඇත්තටම මේකට දැන් අහුවෙලා ඉන්න කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් එයාලවත් මේ උගලෙන් බේර ගන්න ඔයාලා මේ වීඩියෝ එක තාක්ෂයා කරන්න, like කරන ඔයගොල්ලෝගේ අදහසක් තියෙනවා කමෙන්ට් කරන්න. මේ වගේම මේ වීක කතා බලවටත් දෙයක් වුණා නම් ඔයා ඒකත් තාට කමෙන්ට් කරන්න. ඉතින් අපි වීඩියෝ එකකින් බලමු. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නමු. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තම අපිට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ කියන මේ මුදල් ටයිප් කරලා මුදල් හොයන්න කියන එකයි එක කෝඩ් එකට 0.20යි කියලා තියෙන මෙන්න මේ ඔප්ෂන් එක යූස් කරලා බලුවා. ඇත්තටම මේ දෙක ඇත්තටම බොරුවක්. මොකද මේගොල්ලෝ පුරවඩ කරනවා කියන්නේ මේගොල්ලෝගේ වීඩියෝස් වල මේගොල්ලෝ බොරු කරන්නේ. ඉතින් ඇත්තටම මට මේක කරලා පෙන්වන්න බෑ. අත් වශයෙන්ම කිව්වොත් ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි මේ මොකක් කරේ try කරා කියමුකෝ. දැන් හොඳම උදාහරණ මෙන්න මේක කියලා. ඔන්න බලන්න මම මේක ක්ලික් කරනකොට මෙන්න බලන්න මැසේජ් එක. මේගොල්ලෝ අපි මේක ප්ලේ කරලා earn කරනවට ඩයලොග් එකේ ඩයලොග් ෆෝන් නම්බර් දැන් මේගොල්ලෝ අපිට දැන් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න කියනවා. එතකොට ඔයාලට මේකේ ෆෝන් නම්බර් එකක් දෙන්න. ෆෝන් නම්බර් එක දුන්නාන් පස්සේ ඔයාගේ ෆෝන් එකට එන OTP කෝඩ් එක. ඒ OTP කෝඩ් එක ඇක්සස් දුන්නාන් පස්සේ මෙයාලා ඩයලොග් කනෙක්ෂන් එකක් තියෙන කෙනෙක්ගෙන් මාසෙකට රුපියල් 300 ගන්නකො දවසකට රුපියල් 10 බැගිනුත් හච්නම් දවසකට 10ක් බැගිනුත් මොබිටෙල් නම් දවසකට රුපියල් 15 බැගිනුත් මාසෙකට රුපියල් 300 බැගිනුත් මේගොල්ලෝ මේකෙන් කපා ගන්නවා. ඉතින් මේකේ ඇත්තටම මිනිස්සු මේ වීඩියෝ එක බලනකොට ඇත්තටම මේක කරවෙන්න පෙළඹෙනවා. මොකද කියනවනම් මේක මාර ඊසි දේවල් තියෙන්නේ දැන්. මේකේ විදිහට තියෙන්නේ මෙන්න මේ තියෙන දැන් මේ තියෙන B7K9J කියලා කෝඩ් එක. ඔන්න ඔය විදිහට මේගොල්ලෝ නොයෙකුත් ආකාරයේ කෝඩ් අපිට ලබා දෙනවා. ඔන්න ඔය විදිහේ කෝඩ් මෙන්න මේ type here purchase here කියලා තියෙන්නේ. අන්න එතන ඒක ටයිප් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. ඒ සබ්මිට් කරායින් පස්සේ මේගොල්ලෝ අපිට $0.30ක මුදලක් දෙනවා කියනවා. ඉතින් එහෙම මේක අපි කරලා earn කරලා $10ක් හොයාගත්තන් පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට withdraw කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේක withdraw කරා මට මේ වෙනකම් මගේ බැංකුවට මෙලෝ සම්පතයක් වැටුන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ හැපැත්තේ තියෙන එක කෝඩ් එක ටයිප් කරනකොට කියන එකේ මෙන්න මේ ආකාරයෙන්ම කෝඩ් ටයිප් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට කෝඩ් ටයිප් කරායින් පස්සේ අපිට ඉස්සෙල්ලම මේක ට්‍රාන්ස්ෆර් දාගන්න මේගොල්ලෝ පෙන්නුම් කරන්නේ $5 earn කරොත් අපිට පුළුවන් අපේ Binance crypto wallet මොකක් හරි wallet එකට ඒ wallet එකට සිදුවන අපිට ඒක withdraw කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ අපිට කිලින්ම bank transfer කරගන්න පුළුවන් කියනවා. තව එක ඔප්ෂන් එකක් තිබ්බ මට ඒක මතක නැහැ ඇත්තටම. ඔන්න ඔය විදිහට ඉතින් මාත් මේකට අහු වුණා. මගේ රුපියල් 10ක් නෙමෙයි මම දවස් දෙක තුනක් කරලා ඉතින් 30ක් විතර කැපෙන්නේ නැති. ඊට පස්සේ කොහොම හරි මම මෙන්න මේ විදිහට $10ක් දැම්ම බෑග් ට්‍රාන්ස්ෆර් එකක්. ඒ $10 බෑග් ට්‍රාන්ස්ෆර් එක දාද්දි මේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ ආකාරයටම මේක ප්‍රොසෙසින් කියලා තිබ්බා. ඉතින් ප්‍රොසෙසින් කියලා වැටලා තිබ්බ. ඉතින් මං හිතුවා මේක සක්සස්ෆුල් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ මේක දාලා තියදී මම තව earn කරන්න ගත්තා. තව earn කරලා $5කට වැඩි හොයාගෙන මං එවන
මට ට්‍රේඩින් කරන්න පුළුවන් විදිහට මම මොකක්ද එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් විදිහට ඩොලර් 5ක් දාගන්නවා කියලා හිතාගෙන මම ඒක දැම්මා. මම ඩොලර් 5ක් Binance මගේ USDT wallet එකට නෙක් ට්‍රාන්ස්ෆර් එකක් දැම්මා. ඒ ට්‍රාන්ස්ෆර් එක දානවත් එක්කම මගේ මේ බැංක් ට්‍රාන්ස්ෆර් කියන එක මෙන්න මේ විදිහටම සක්සස්ෆුල් කියලා වැටුණා. ඊට පස්සේ Binance එක ප්‍රොසීජින් එකකින් තිබ්බා. ඉතින් ඇත්තට මං එලා පට්ට සතුටු වුණා මගේ account එකට සල්ලි වැටෙන්නේ නැති කියලා හිතලා. ඉතින් මේ වෙනකම් වැටුණු ගානක් නැහැ. ඉතින් ඇත්තට මට මේ වීඩියෝ කරන්න හිතුනේ ඒකයි. දැන් මේ වෙනකොට ගොඩක් දෙනෙක් මෙන්න මේ කූට ව්‍යාපාරයට අහු වෙලා ඇත්තේ. ඉතින් මේක මහා වංචාවක්, අහු වෙන්න එපා. මොකද මේ ලංකාවේ මිනිස්සුන්ට සල්ලි හොයාගන්න විදි නැතුව නෙමෙයි. ඇත්තට මම දෙයක් කියන්න. සල්ලි හොයනවා කියනක ඔයාලා හිතන තරම් ලීස් පාස් දෙන්න නෙමෙයි. සල්ලි හොයන ඕන කෙනෙක්ට මහන්සි වෙන්න වෙනවා. දැන් ඕනේ තරම් platforms තියෙනවා, Fiverr තියෙනවා, freelancer තියෙනවා, එතකොට micro jobs තියෙනවා, spot gigs තියෙනවා. ඒ වගේ නොයෙකුත් ආකාරයේ එක platforms තියෙනවා. ඉතින් මම ඒව ගැන ඉදිරියට ඉස්සරහට මේ වීඩියෝස් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවැ පොඩ්ඩක් මහන්සි වෙන සිද්ධ වෙනවා. ඒක සාධාරණයි. මොකද සල්ලි එහෙම නිකන් හිතන විදිහට ගස් වලින් කඩන්න බෑ. ඉතින් මේ වගේ ලේසි දේවල් වල සල්ලි දෙන්න නම් අද වෙනකොට අපි වුණත් කෝටිපතියෝ. මොකද අපිට මේ කෝඩ් 10ක් 15ක් ටයිප් කරලා ඩොලර් 10 දවසට ඩොලර් 100ක් හම්බ කරගත්ත කෙනෙක් මාසෙම දුවන්න පුළුවන්. රුපියල් 30000ක් අතේ. ඉතින් ඒක හින්දා තමයි මම මේ කියන්නේ මේවට අහු වෙන්න යන්න එපා guys. ඉතින් අද වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඉස්සරහට තව හොඳ වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. ඉතින් මම අලුතෙන් පටන් ගත්ත මේ channel එකට subscribe කරලා ඔයාලා පොඩි help එකක් මට දෙන්න. ඉතින් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.